අනේ විල්බර්ට් මුදලාලි මට තව දවස් දෙක තුනක් දෙන්න. මං කොහොම හරි පොලිස් ටික ගෙදරටම ගෙනල්ලා දෙන්න. මේ වෙනකම් මං නොගොවේ ඉඳලා නෑනේ මුදලාලි ඔයාට. මේ ඉන්නේ විල්බර්ට්. ඉස්කෝල මහත් උගත් පුද්ගලෙක් නේ ඔයා. පොලිස් හලි කියන දේවල් හරියට කලට වෙලා දිනෙට ලැබෙන්නට. පොලිස් හලි ගෙනල්ලා දෙනකම් අපි සරම තියාගන්න. අසාධාරණ විදියට සල්ලි හම්බ කරලා ඒ සල්ලිම පොලියට දීලා අහිංසක මිනිස්සු හුරගෙන කන සල්ලි බලෙන් චණ්ඩිකම් කරන 2.50 මෝඩ පහේ කාඩ්බෝඩ් වීරයෙක්. මරංචි ජාවාරම් හොර මැරකම් වලට හපන් විල්බර්ට් නමට උඩින් නෑ මල්ලි අතර වරන් ආවොත් හැප්පෙන්නට කඩු පොළ පොඩි කිනිසි අරන් යන්නට වෙන්නේ ගෙදර සරන් ගම පොලිස් හලි ඉක්මනට හම්බු නැති වුණා. කොමිස් පදාතර වානයිතවත් කම්මනුස්සකම් දම්පි මොකටයි කුට්ටිය විසිවෙනම් කීතැන් කින්ට උන්ට නෑ මගේ ලොකු තරවද කම්මල පම්මගේ වාලේ උඩින් කපුඩේ පල්ලොයා ගෙදර පොලිස් හලි නම් දාලා නෑ. මොකද හොරන් එලි වහින්ට වෙනවා. අනේ විල්බර්ට් මහත්තයා අපිට ඒවලට අපේ අයිතික මිනිස්සුනේ. දෙන්න පිටින්ම හවස්සන්ට කලින් එලි වහින්ට ලෑස්ති වෙන්න. බබා විල්බර්ට් යකෝ. ඉතින් අපි බලමු ඇල්බර්ට් විල්බර්ට් අතර ඉස්සරහට ගමේ මොනවා වේද කියලා. ඒ මලි ඔබ දන්නවද වැඩ? අද උදේ ඇල්බර්ට්යා දැන් මෙතනට ඇවිල්ලා මගේ බැනියමෙන් අල්ලලා මට නෙරන්න ඇදුවනේ බං. මම මොකද බං ඇල්බර්ට්යාට කරේ? මෝඩ මෝෂලේ බං. වශ්‍යවර්තියා පිස්සෙක් මල්ලි. ඔව්. අර මම මොකද උඩ කරේ ඇල්බර්ට්යාට? ඇල්බර්ට් අයියා එහෙම කාටවත් නිකන් නිස්කාරණේ අතක් උස්සන්නේ නැහැ. මුදලාලි මොකක් හරි අලුත් දෙයක් වැඩක් කරන්නද ඒකයි. අනේද කියන්නේ. මුදලාලිට නෝ ගැහුවොත් තමයි පුදුමේ. 70ට තිබ්බ සිගරට් එක 100ට විකුණන්න හදපින්ද නේ උදේ ගහන්න හදලා තියෙන්නේ. මම කිව්ව ගහන්න බෑ. හැබැයි විල්බර්ට් මුදලාලි නම් 100ට නෙමෙයි 150ට දුන්නත් මගේ සිගරට් අරන් යන්නේ. ඇයි? මොකද? විල්බර්ට් අරන් ඉතින් ගන්න බැරිය. මිනිස්සුන්ගෙන් හොරන් කල උතුරන සල්ලි තියෙද්දි. නොදකින් විතර මතක් කරන්න එපා කව. පොලිස් සල්ලි දුන්නේ නැත්තම් පොඩි කාව ඉඳුල් හොදන්න එවන්නේ කියලා තුප්පහේ කතාවක් කිව්වනේ ඔක. ඕක එහෙම කිව්වද? ඕක නම් ගමන සාපයක් ඈ. තෑපලයි. ඕකට දෙන්නද ගේම? මටත් ඕකම තමයි හිතෙන්නේ. යම. ඔකගේ මූණේ දැලි ගෑන වැඩක් කරමු. දැන් යම. හරි. දැන් උඹලට ඕනේ විල්බර්ට්ගේ මූණේ දැලි ගෑන වැඩක් කරන්නනේ. ඈ මේ වරෙල්ලා කියන්නේ මොකද බං උඹලා? හරි. මේ අලුත් නම්බරයක් තියෙනවා. අලුත් නම්බරයක් තියෙනවා. පන්නාමුරේ මේ විල්බර්ට් මුදලාලිගේ මූණ කළු වෙලා බං. මේ මූට ඊරෑ මාසුවක් කාලද බං? මූට මොකද බං වෙලා තියෙන්නේ? මූට කළු පුස්රෝගේවත් හැදිලාද? උඹලට කන්ට බොණ්ඩ දීලා ඉන්න හිටින්න දීලා සැප දුන්න හින්දාද මට මෙහෙම කරේ? කිව්වලා කවුද මගේ මූණේ දැලි ගෑවේ? දැලි තමා මැනිකේ හට්ටි මුට්ටි ටික මුගේ මූණේ උලලාද කොහොද? කන පලාගෙන තෝ කියපන්. කවුද මගේ මූණේ දැලි ගෑවේ? අඩෝ කවුද අඩෝ අපේ විල්බර්ට් මුදලාලිගේ මූණේ දැලි විතරක් ගාලා ගියේ?
වාගේ වැඩ කරන්න එපා යකෝ. එකවර බෙල්ලට දෙන්න එපා ගියමු. මීට කලින් කවුරුත්ම මගේ මූණේ දැලි ගාලා නැහැ. කවුරුවත් ඇවිල්ලා දැලි ගෑවේ නෑ. මෙච්චර කාලයක් මූමනේ මුගේ මූණේ දැලි ගාගත්තේ. මුදලාලි මම නම් කියන්නේ ඕක අපේ කවුරුත් කරපු වැඩක් නෙවෙයි. ඕක අනිවාර්යෙන් ඊරෑ පිටින් කවුරු හරි කරපු වැඩක්. නේ බා? ඈ? පිටින් කවුරු හරි? පිටින් මොකෙක් හරි ඇවිල්ලා මගේ මූණේ දැලි ගාලා යනකම් මොන මොකද කරේ? අන්න එතනනේ තියෙන්නේ නේ. කවුද හොරාට ගෙම් දෙන්නේ? කොරෝනා කෙලිම මූණට ඇවිල්ලා කරන්න ඕන. මූණට නේන්නම් ඔය කරලා තියෙන්නේ. අඩෝ කවුද මේ විල්බන් මුදලාලි? බොරුවනේ මෙයා ඇති මන්නම් කියන්නේ මුදලාලි මේක ඇල්බර්ට් කාර්යයක වැඩ. ඕකුන් අපිත් එක්ක තියෙන තරහට තමා මේක කරන්න ඇත්තේ නේ. නෑ මන් දන්නේ එහෙම මුකුත් මට ආරංචියක් ආවේ නෑ. ඇල්බර්ට් එනම් ඌයි මිනිහා ආයෙතින් අමු ගවය මොනා කිව්වත් විශ්වාස කරනවා. ඌ එහෙනම් ඒකින් ඉන්නේ ආ. ඌ ඒකින් ඉන්නේ. කොට්ටෝරුව කේල් ගහට පොල්ලෙන් ගහලා නයා වරද්ද ගත්තා. ඔබ ගනි වාහන. ගනි මම වාහනේ. ඔබ කොහමද ඩ්‍රයිවර්? කල්ලු වැඩ කරන්න එපා යකෝ. එනවා ෆේස් ටු ෆේස් මූණට මූණ එන්න ඕනේ. කලව යකෝ. කේක ගායිදි ජිප් එක ගිහලා. අඩෝ ඇල්බර්ට් අප්පුනේ වර්ධ මිනිස්සු එක්ක. අඩෝ ඒ උඹ දන්නේ දැනගන්නේ කපනවා කරට් කපනවා ගේමෝ ඒ. අඩෝ උඹ අපේ ලොක්කගේ මූණ දැලි ගෑවා. උඹට යටින් ඉන්න දෙන්නේ නැහැ යකෝ. අඩෝ අපි යනවා. තොපි මොකද රිජාව වගේ එළිය ගැට්ටේ නිලා නේ ඇතුලේ ඉඳ තියෙන්නේ. මේ මදට උයන එකක් ඇවි. මුට පිස්සුනේ. ඌ මුදලාලි වෙන්න හදනවනේ. ආගා. අල්ලගනි මාව වත්තම් කරගනි ඇල්බර්ට් එක ගහන්න යන්න එපා මචං. අයි වල් ලොක්ක මට කිව්වේ. ලොක්කෙන් කුටි කණේ කන් නම්බර් කලි දාගන්න. ලොක්කගේ ළඟින්ම ගැම්ම තින්නෝනේ. අය වැඩි ළඟ වෙන්න බෑ අය ගායි බා. අනේ විල්බර්ට් මුදලාලි මොකද මේ? ශරි වැඩේ පත්තු වෙලා. අද ඇල්බර්ට් යක් කනවා කෑමක්. මන්ද මම බය වෙන්න වචනයක් දානවා. මේක වැඩි කළා ගුණ කළා කියලා බය කරන්න මට සායපුදි මාරිය. උඹලට මතකද? එක සැරයක් අපි එකගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්මම. මට මතකයි මුදලාලි. එකලා අපි අත් දෙකයි කකුල් දෙකයි ලංකාවේ 4 කොනක වල දැම්මා. බරුවක් කියනකොට ඒක අහුවෙන්නේ නැති වෙන්න කියපන්. දැන් ආයේ වදනක් දානවා
මෙලටි හාල් කරන්නකෝ ගොඩ දාලා ටොක් එක දෙන්න හරි දෙන්න නියමටම දෙන්න කල්ලා හරි දෙන්න ටොක් එක උඹලට මතකද මතකයි එක සැරයක් එකේ කියන දේ අහන්න නැතුව අපි උගේ කන කැපුවා මතකද ඒ කන කපලා අපි එක බාබකියු දාලා අපි කෑවා බෙදාගෙන ඒවා ඉස්තුර ටිකක් ගෙනල්ලා අපි උඩ කියනවා වගේ රඟපාන හරිය. හොඳටම බය වෙන්න ඕනේ මොනවා බොරු පිස්තෝලකින් මුදල් මතක තියාගන්න. හරි ආඩෝ ඇල්බර්ටා කොහෙද මගේ මූණේ දැලි ගියා අඩෝ උඹලා හිතේ මේ සෙල්ල පිස්තෝල කියලාද? తీරා තුන් දෙනාට කුඩු වෙලා යන්න. කුඩු වෙලා යන්න තියන්නේ කොහොමද කැප්‍රෝල් මේ අනේ මුදලාලි මේ කැප්‍රෝල් දෙකක් දෙන්න මේ මුන් තුන් දෙනා කුඩු වෙලා යන්න තියලා දාන්න කැප්‍රෝල් දෙක. එහෙට මෙහෙට පැන පැන පොඩි ඉත්ත කැපුවට පොඩි ඉත්තගෙන උද්දාම කැපෙන්න පුළුවන් සෝමි. ඉල්බට් මුදලාලි. නිකන් නොකරපු දේවල් වලට අපිව ගාවගෙන විතර නැති ප්‍රශ්න ඇති කරගන්න හදන්නේ. හරි? මේ දැලි ගෑවිලා කළු වෙලා තියෙන මූණ මට කියලා නිල් පාට කරගන්න හදන්න එපා. දන්නවනේ මේ ඇල්බර්ට් කියන්නේ කවුද කියලා? ඇල්බර්ට් කියන්නේ ලොකුද නේද මුදලාලි? මුදලාලි අයක නනේ සීක්‍රට් නෑනේ කොහෙවත් කඩවල නෑ මොකද අපිට මේ පැත්ත බලන්න එපා කිව්වත් වෙන කලන්නේ දෙන්නේ නෑනේ අපිට උඹට මොකද අපිට මේ කිමින්ති නෑනේ හොයාගන්න කොහෙවත් කිමින්ති නෑ උඹට මොකද නෑ මං කියන්නේ බලපං ඔය එහෙම තමයි ඒ බලන්න එපා ඒ ආර්තිගේ බින්දුවට මැට්නක් කියන්නේ අම්මෝ උඹට මොකද අනේ අයියේ අපි අතපය කපලා දැම්මනේ අයියේ අපි බොරු කිව්වේ අනේ අයියේ අනේ ගන්න මම අම්මෝ ගෙදර පොල් ගන්න දෙදී අනේ ගන්න තන්නේ නෙමෙයි අර බොරුණු පොමිට් එකේ ඉතුරු වැඩ ටික බලන්න කියලා. බොරුණු පොමිට් එක වැඩේ. ඒක අපි ඉවර කරා. මොනවා? වැඩ ටික ඉවර කරා? අපි ඒක න දන්නේ නැහැනේ. නෑ මහත්තයා. ඇල්බර්ට් මහත්තයාට කලින් ඇවිල්ලා මේ පාර ඩොකියුමන්ට් ටික බාර දුන්නා. ඉතින් මේ පාරේ වැඩේ ඇල්බර්ට් මහත්තයාට තමයි දෙන්න සිද්ධ වුනේ. අවුරුදු ගානක් එක දිගට පොමිට් එක ගත්තේ මම. දැන් මේකට ඇල්බර්ට්ා ඇඟිලි ගහන්න පටන් ගන්නවා. Waiting didn't he? Waiting in the eye. And now Matthew. Waiting in the ලස්ස 60ට වැඩේ වෙන්නේ නැතිනම් ලස්ස 50ට වැඩේ කරමු ඕන්න මං කැමති. මුදලාලි කියන්නේ ප්‍රජාශාලාවේ කොන්ත්‍රාත්තු ගැන වෙන්නේ නැති. ඒක දැනටවත් ලක්ෂ 45ට ස්ථිර වුණා. ලස්ස 45කට? කවුද බං ඒ? ඒක මේ ගමේ මිනිස්සුන්ගේ ශ්‍රමයේ ප්‍රජාශාලාව හදලා ප්‍රජාශාලාවෙන් එන ලාභේ චෛත්‍ය වැට් ටික ඉවර කරනවා කියලා ඇල්බර්ට් මුදලාලි බාරගත්තා. ඌ ඒකෙන් දෙන්නේ.
මුදලාලි මහත්තයා මේ මාර කේස් එකනේ. අර අපේ හරක් පටන් ආපු ලොරි දෙක අන්න අල්ලලා. එමන්නේ කොහොමද? මං මේ දේවල් අදාළ තැන් වලට කියලා තියෙනවා. ඒක තමයි මුදලාලි මහත්තයා. මම හිතන්නේ අර ඇල්බර්ට් මුදලාලියාගේ ගෝලියෝ දෙන්නේ. යරකුණා මේ පැත්තේ. අනිවාර්යෙන් උන් දෙන්න දෙන්න ඇති ඔත්තුව. මේකෙන් දෙන්නේ. මේකෙන් එන්නේ ආ. මම වැඩේ අතහැරලා නැහැ නත්තව. අඩාව කවුද අඩාව බලු වැඩේ කරේ මුළු ගමන බොන්න පිට කසිප්පු ටිකද කිරිදී මේ ඉත ආවල්ල ගෙවල් වල නැගින තියලා ගියත් බලන් ඉන්න තිබ්බා. බොන්න කසිප්පු ටිකක් නෙමේ කිලි තියලා තියන්නේ මොකද කියලා කියලා යනකම් බලන් ඉන්න ඔව් ඉතින් මේ බොන්න කසිප්පු ටික තියලා තියන්නේ මොනවද අපි බොන්නේ විල්බට් මුදලාලි අර බලන්ඩෝ කරලා තියෙන අපරාධේ අනිවාර්යෙන් මුදලාලි මේක ඇල්බර්ටියාගේ වැඩක්. ඌ ගමේ හැමතැනම කියලා තියෙනවා අපේ මේ ගිනි වතුර විකුණන එක නවත්තනවා කියලා. බලන්න මුදලාලි අර කරලා තියෙන වැඩි. කොහොමද යකෝ මගේ මේ තැන ගැන දන්නේ? මේකෙන් දෙන්නේ. ඌ ඒකෙන් වගේ තමයි නේද මුදලාලි ඉන්නේ. ඇල්බර්ට් එයා දන්නේ නැහැ මේ විල්බට් කියන්නේ කවුද කියලා. ඇල්බර්ට් එයා දන්නවා හැබෝ මුදලාලි කවුද කියලා. ඔව් ඌ දන්නවා මං කවුද කියන්නේ නේ. ඌ දන්නවා මාව. කවුද කියන්නේ? දන්නවනේ. ඌ දන්නවා මාව. හෙලෝ විල්බර්ට් මුදලාලි. මාර වැඩි නුනේ මුදලාලි. ඇල්බර්ටියා ගමේ මිනිස්සු පොලිසිය එක්කන් ඇවිත් එකපාරටම ගබඩාවට කඩම් පැන්නා. පොලිසියෙන් ගබඩාවට සීල් දීපා මුදලාලි. ගබඩාව තියෙන තැන අපේ උන් අරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ මුදලාලි. අනිවාර්යයෙන්ම මේ ළඟම ඉන්න කෙනෙක් තමයි මේ ඔත්තුව දීලා තියෙන්නේ. එල්බුටෝ! තවත් මං ඉවසලා හරියන්නේ නැහැ. ඇල්බර්ටියා මගේ හැම වැඩකටම පැනලා කඩා කප්පල් කොල්ල දැම්මා. අනික මේ ගබඩාව තියෙන දැන ගැන දන්නේ මායි මගේ ළඟ ඉන්නේ උන් ටිකයි විතරයි. එහෙම එකේ කොහොමද මේක ගැන ඇල්බර්ටා දැනගත්තේ? අනිවාර්යයෙන්ම මගේ ළඟ ඉන්න එකේ තමයි ඔත්තු දෙන්නේ. අද ඉඳලා මම මූ කරන හැම වැඩක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනේ. Hoi. Jakun. Wama. Jakun. Wama. නෑ මේ අද මේක ඉවරයක් කළා දාම්බා. මේ බබ පොල්ලක් කරවගෙන ගිහිල්ලා මේ මේක මහලා දාන්න. මම නම් කියන්නේ ඉවසමු. ඔච්චර ඉවසපෙදි සාඩයක් ඉවසමු. ඉවසනවා කියලා දැන් දවස් කීයක් නෑ ඉවසන්නද බං? මේ මේක කළා දාන්න පොල්ලක් කරවගෙන. විල්බර්ට් මුදලාලි. පොලගේ කියලා මුදලාලි මේ මරලා දාන්නේ කියලා ඇතුවේ. මේ අවුලන්නේ ඌ යනවා. අර යන. අවුලන්නේ ඌ යනවා. ලාවන ඌ යන්නේ නැත්තම් කමුල් කැල්ලකන් ආව පොල්කට. අඩියේ මම මරලා දාන මුදලාලි. මොනක ඕන් ඔය දුරකට හිටිය පෙරේදත් ඇවිල්ලා. වහදාලා තියෙන්නත් බැරි නෑ. මේ වෙලාවේ හැටියට මට මුන් එකෙක්වත් විශ්වාස කරන්න බෑ. බුලා. වරම අම්මා වරම.
මේ මොබා බලන්න අදත් එල්ලේ ගහලා පැරදුනානේ බං ෂි ඉනි ලැජ්ජයි බං මම නම් කියන්නේ මේ චූටියාගේ පැත්තෙම ඉන්න ඕන නෑ බං මම කියන්නේ ජිනයා පැත්තට පයිමු එහෙම කියන්න එපා බා. අපේනුත් වැරදි වෙනවනේ බා. අපිටත් උඩපන්දු කොච්චර ඇතෑරෙනවද? අපෙත් වැරදි තියාගෙන එහෙම කියන එක හරිය නෑ බා. අපි තව ටිකක් ඉවසලා බලමු. උගේ පැත්තින්දලා බෑ මචං අපිට කවදාවත් දිනන්න. මම නම් කියන්නේ 4-5 දෙනාම එකතු වෙලා අනිත් පැත්තට පනිමු කියලා. දැන් ඔච්චරලා මං කියේ මොකද්ද මං කියවෙත් අනිත් පැත්තට පයිමු බං ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කියලා මේක මයි කන පැලෙන්න ගෙවුවනේ නෑනේ දෙන්න මේ කන පැලෙන්න මං ඉතින් ගහන්න ගියේ නෑ ඉතින් ඔය මේ මගේ කකුලනේ තබන් ගන්න නරකෙක් වගේ මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බා. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්ති යල්ලා අපි යමු යන්න බං මොනම උලක්ද පණි මූට් එකකින් ඉඳලා හරියන්නේ නෑ ඉගේ වැඩි මේ මන්නම් කියන්නේ බා ඔක එපා වයි බං අයින් කළාම දා එහෙම කියන්න එපා බා. මම කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු. උඹලට මාර හදිස්සියක් නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයි නම් උඹ හිටා අපි නම් යනවා අනිත් පැත්තට උඹ කොහේ යනවා අම්මා දෙන්නේ බෑ. බං එනවා නම් මේ හිතින් හරිද මම කියනකොට ඔබ මාරලා බලපන්කෝ මම නම් එකෙන්ම ආයිදී අපේ ලොක්කාගේ කාලයක් තෝ මල් ළඟ තියාගෙන කණ්ඩ බොණ්ඩ දිලා බලාගත්තු ඉඳ දැක තෝමට මේ කරන්නේ අනේ ඇයි මුදලාලි මේ අනේ මාවලේ යන්න මුදලාලි මම මේ කිසි දෙයක් දන්නේ නැහැ මුදලාලි අනේ ඇයි මේ මට තේරෙන්නේ නැහැ මුදලාලි අනේ උඹ දන්නේ ඇයි දැන් මොකියුවේ අලුත් ලොක්කට මාරුම අයු සැපය හිටපු ලොක්ක සොක්කව අලුත් ලොක්ක සැපද ඇල්පත් සැපද අයියෝ මම ලොක්කා කිව්වේ ඇල්බර්ට් නෙවෙයි non-stop ලොක්කා ගැන මේකෙන් දෙන්නේ ඒකෙන් ඇල්බර්ට්ත් නෙමෙයි පිටගමක වෙන එකේ උටක් වඩා ලොක්කෙක් නේ අයියෝ මම කිව්වේ එහෙම ලොක්කෙක් ගැන නෙවෙයි රුපියල් 398කට YouTube WhatsApp Facebook Instagram එක ඇප් 9කට unlimited data දෙන SLT මොබිටල් එකේ non-stop ලොක්කා පැකේජ් එක ගැනනේ අනේ මාව දැන්වත් ලියන්නකෝ අප්පා විල්බර්ට් කියන්නේ ගමට සාපය ගමට පිළිලය අපි ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා ඔය විල්බර්ට්ගේ අසාධාරණ ව්‍යාපාර නැවැත්තුවා වගේ ඉස්සරහටත් එකතු වෙලා ඔය ගමට වින කරන හැම වැඩක්ම නවත්තන්න ඕනේ ඔකගේ ඉතින් අපි කාලෙකින් මෙහෙම හම්බුනේ නේ අපේ නානා මුදලාලිත් ඇවිල්ලා ඉන්නවා රත්නේ බඩේරොන් කරලා කන ගමන් අපි නානා මුදලාලිගේ සින්දුවක් අහමුද පටන් ගන්නකො නානා මුදලාලි හොඳ සින්දුවක් ඒක ඇල්බර්ට් මාතයා ඉතින් මට සින්දු කියන්න බෑ. හැබැයි ඇල්බර්ට් මාතයා කියනවනම් මම එකක් ගරි කියනවා ඈ. මොකද කියන්නේ? එක කියනවා ඈ. එක කියනවා. හරි. රෙදි පාට කළා පාචුඩු පයඩ බැගිලා නපුඩු ඔයා මාෂලර කුඩා ශමකලා මුඩු මුඩු දෙපා චුඩු වඩා පාෂනු දෙනෙනා ඔය යකඩ පయ్య මගේ නුඹලඟ හඩා වෙඩා පුණා මලේ යකඩ පయ్య මගේ වෙනේ පටන් ගමු. මොකද මලි? ඒ අවුල මලි? සින්දු කැතද? ඇල්බර්ට්යා මගේ හැම ව්‍යාපාරකම මැදට පැනලා විනාශ කොල්ලා දැම්මා. අද අපි උගේ හේනටම ඇවිල්ලා උට ගේමක් දෙන්න යන්නේ. බලාගෙන ඉන්නකෝ මේ චිත්‍රපටියේ අන්තිම හරිය. මඩ කලබුවේ පොඩි කඩයාකදා ගැඩ විශ්නශනම වටවට ගැඩගෙන සන්තෝෂෙන් අපිශාමයෙන් ඉතියා මල්ලියේ බොමයිස්තර සන්තෝෂෙන් අපිශාමයෙන් ඉතියා මල්ලියේ බොමයිස්තර වෝටල් පචලේ
දැන් ඔක්කොම හරි. එහෙනම් දැන් අපි කතා වෙච්ච විදිහටම වැඩේ කරමු. ජල්ටොම්බ මතකයිනේ? ඔව් මුදලාලි. මම ඊයේ මුළු රෑම නිදි මරාගෙන YouTube ටියුටෝරියල් බලලා තමයි මේ ගේම් එක ප්ලෑන් කරේ. අද නම් වරදින්න විදියක් නෑ මුදලාලි. ජොයින්ට් ඔයියා. මොබා ලෙඩගුනේ. ඕ මචං. සොරි මචං. 1 2 3යි. මංගල අධිය තියද්දිම රීවන්නේ. තව එක chance එකක් දෙන්න. ඇල්බර්ට් මහත්මයා මේක සුප්‍රී ගාන ඈ. රත්න මොක ලස්සන ගාන බලපන්. උඹ ගාපන්. නැෂුනා ෂයිව තබලා ගියා. සුදුඩ බඩව දෙලිලා. උඹ ගෙල ගියා. හැදමයි මයින්ද ඔයා සින්දු කනවනේ මුදලාලි මේ මොකද මං? කෙතද මල්ලි? කෙතද? ඇල්බර්ට් මොකද කෙතද? දැන් අපි පැලට ලං කොල්ලා ඉන්නේ. අපි ඔක්කොම ටික පැනපු ගමන් 3-4 දෙනාගේ බෙල්ලෙම අල්ල ගන්න ඕන. උඹලා දෙන්න මේ පැත්තේ වරේ. උඹලා දෙන්න මේ පැත්තේ වරේ. උඹලා දෙන්න මාත් එක්ක වරේ. ලොක්කා මං විතරයි ඉන්නේ. අනිත් උන් ආදියාවක් නෑ. මගුල ගියාද මට පැල්ල බෙල්ලෙම අල්ල ගන්න. මතකනේ මුදලාලි කිව්වා එකට පැනපු ගමන් බෙල්ලෙන්ම අල්ල ගන්නවා. එකට තව වෙලා තියෙනවා බා. තව ටික වෙලා ඉඳගෙන ඉඳලෙමුද? ඒකට නෙමෙයි අකෝ එකට එක්ක වෙලා. ඔය ඩැඩි හොඳයි හච්චි මෑරියන්. මට පුවක් ගඳක් එනවා. ඌර මඩ තල්ලා වෙන්නත් පුළුවන්. යමකෝ බලන්න. මේක සින්දු එක ගියාදී සින්න ප්‍රැක්ටිස් අඩ බඩේනිකු කොයිද අප්පා? දැක්ෂ බඩේනිකුවා. රත්නේ පොඩි සද්ද ටිකක් නම් ඇහෙනවා බා. පහුගිය ටිකේ සද්දන්තයත් මේ ටිකේ කැරකුණාලු. කොකට තෙලිට බැල විපරම් කරලා බලන්න. අලි වෙඩිල්ලක් එහෙම දාලා. දලු බඩේ රඟු නේද? ප්‍රශ්න එක. ජයිටොම්බ මොකද්ද උඩින් ආවේ? ඒ වන්න ලොක්ක කිට්ටු කරලා වල්මෝ කොහොමද?